නියුරෝ සයන්ස් වලට අනුව ඔයාගේ ජීවිතේ ඔයාට අලුත් දෙයක් නිර්මාණය කරන්න ඕන නම් ඒ දෙයට ඔයාගේ ශරීරය ඇතුළේ තියෙන කැපැසිටි එක ඔයා එක්ස්ට්‍රීම් පාවිච්චි කරන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? ඔයාට කවදාවත් ජීවිතය ඇතුළේ නොතිබ්බ දෙයක් නිර්මාණය කරන්න නම් ඔයා කවදාවත් නොකරපු දෙයක් කරන්න වෙනවා. බොහෝ විට ඔයාට ටිකක් වැඩිපුර මහන්සි වෙලා වැඩ කරන අතරතුරේ අලුත් මයින්ඩ්සෙට් එකකින් ඔයාගේ අරමුණ දිහා බලන්නත් වෙනවා. එක්ස්ට්‍රීම් හැබිට්ස් ඔයාව නැවත වැඩසටහන් ගත කරනවා. ඔයාගේ අලුත් උත්සාහයන් එක්ස්ට්‍රීම් වෙන්න ඔයාගේ නියුරල් පාත්වේස් ශක්තිමත් වෙනවා. ඔයාගේ බ්‍රේන් එක ශක්තිමත් වෙනවා පොසිටිව් ටෝන් එකක් හදන්න. එක්සාම්පල් එකක් විදිහට ඔයාට පාඩම් කරන්න ඕනේ. හැබැයි ඔයාට පාඩම් කරන්න අමාරුයි නම් නැත්නම් ඔයාට පාඩම් කරන්න හිතෙන්නේ නැත්නම් ඒත් පාඩම් කරන හැබිට් එක නිර්මාණය කරන්න දවස ගාන අඩුම තරමින් එක ඡේදයක්වත් පාඩම් කළ යුතු දෙයින් එක ඡේදයක්වත් කියවනවා නම් ඒ කියන්නේ ඔයාගේ බ්‍රේන් එක අකමැති වෙද්දී ඔයා එක ඡේදයක්වත් කියවනවා නම් ඔයාගේ බ්‍රේන් එක ටික ටික ඒක හැබිට් එකක් බවට පත් කරගන්න වැඩ කරනවා. අපි දැනටමත් නිර්මාණය කරගෙන නැති හැබිට් එකක් අපිට ඉම්ප්‍රූව් කරන්න බෑ. මුලින්ම හැබිට් එක නිර්මාණය කරන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් ඒක ඉම්ප්‍රූව් කරන්න. නෝමල් මධ්‍යම ප්‍රමාණයේ එෆර්ට්ස් වලින් චේන්ජ් වෙන්න පුළුවන් විදිහට නෙවෙයි අපේ බ්‍රේන් එක නිර්මාණය වෙලා තියෙන්නේ. අමාරු දේවල් පොඩියට හරි අපි උත්සාහ කරද්දී ටික ටික හරි චේන්ජ් එක වෙන්න පටන් ගන්නවා. අන්තිම සහ වැදගත්ම කාරණාව ඔයාගේ එෆර්ට් එක. ඔයා අලුත් දෙයක් කරන්න ගන්න උත්සාහය ඔයාගේම අලුත් අනන්‍යතාවයක් නිර්මාණය කරන්න තරම් පවර්ෆුල් එකක් වෙන්න ඕනේ. ඒක එච්චරටම ඩ්‍රැමැටික් ඉනෆ් වෙන්න ඕනේ. අන්න එතකොට ඔයාගේ ලයිෆ් එකේ වෙනස වෙන්න පටන් ගන්නවා. එතකොට ඔයාට තේරෙන්නේ නැති. ඔයා කරන්න යන්නේ මොන දේ වුණත් ඔයා කවුරු බවටදපත් වෙන්නේ කියන එක තමයි වැඩිපුරම ඔයාගේ බ්‍රේන් එකට වැදගත් වෙන්නේ. ඔයාට හොඳ දෙයක් ඇචීව් කරන්න නම් ඔයාට දවස ගානේ එක්ස්ට්‍රීම් ඇක්ෂන් එකක් ගන්න වෙනවා. පුංචියට හරි. ඔයාගේ ලයිෆ් එකට අවශ්‍ය කරන දියුණුව ඉතාම වේගෙන් මැනිෆෙස්ට් කරන හැටි ගැන කතා කරන මැනිෆෙස්ටිං සයිකොලොජිකල් ප්‍රෝග්‍රෑම් එක මාර්තු 22 වෙනිදා උදේ 9 ඉඳලා හවස 4 වෙනකල් කොළඹ පහ බුද්දිස්ට් කල්චරල් ඔඩිටෝරියම් එකේදී පැවැත්වෙනවා. අපි එදාට කතා කරමු මේ ගැන වැඩි විස්තර. මේ දැන්ම රෙජිස්ටර් වෙන්න.